කොහොමද යාළුවනේ? මමද ලස්සන කතාවක් ගෙනාවා. එහෙනම් කතාව බලන්න යමු. මෙන්න නෝනා ඔයාගේ අට්ටාපල් කිලෝ එකයි ගෝව කිලෝ භාගයයි. අම්මේ ගොඩාක් රස්නේ. බලන්න මගේ අතේ රතු පාට බිබිලි දාලා. ඔව් දුවේ. රස්නේ වැඩිකමට ඔය බිබිලි ඇවිත් තියෙන්නේ. අපි තව ටිකකින් ගෙදර ගියාම මම පවුඩර් ටිකක් දාන්නම්කෝ. එතකොට හෙට වෙනකොට ඕක සනීප වෙයි දුවේ. අම්මේ මෙතන ඉන්න හැම එළවලු මාමා කෙනෙක්ගේ ළඟම මේස විදුලි පංකාවක් තියෙනවා. අපිටත් එකක් ගන්න බැරිද? එතකොට අපිටත් රස්නේ දැනෙන එකක් නැහැනේ. මමත් ඒ ගැන තමයි දුවේ හිත හිටියේ. එසේ පවසමින් වෛෂ්ණවී පාරිභෝගිකයෙකුට එළවලු කිරන්නට සැරසෙද්දී ඇගේ තරාදී එකපාරටම කැඩී ගියා. දෙයියනේ මොකද්ද මේ වුනේ? තරාදිය කැඩුනේ කොහොමද? අම්මේ බලන්න මේක ගොඩක් මලකඩ කාලා. අපේ ටීචර් කිව්වා යකඩ දෙයක් මලකඩ කෑවම ඉක්මනට කැඩෙනවා කියලා. ඒ වුණාට දුවේ දැන් අපි කොහොමද මිනිස්සුන්ට එළවලු කිරලා දෙන්නේ? වෛෂ්ණවී වසර ගණනාවක් සිට එළවලු විකුණන නිසා ඇයට එළවලු දෙස බැලූ සැනින් එහි බර අනුමානය කරන්න පුළුවන්. ඇය එම පළපුරුද්දෙන් කිරන්නේ නැතිව එළවලු දීමට පටන් ගත්තා. මෙන්න ඔබේ තක්කාලි කිලෝ එක. මොකක්ද? ඔයා මට කිරන්නේ නැතුව තක්කාලි දුන්නද? නෝනා මගේ තරාදිය කැඩුනා. මම අවුරුදු ගාණක් මේක කරන නිසා මට බර ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. මේකේ හරියටම කිලෝ එකක් තියෙනවා. ඔයා මාව මෝඩයෙක් කියලා හිතුවද? මේක කිලෝ එකක් නැහැ. තව තක්කාලි දාන්න. වෛෂ්ණවී තවත් තක්කාලි කිහිපයක් දැම්මා. පාරිභෝගිකයන්ගේ වාසිය වෙනුවෙන් ඇයට පාඩු විඳීමට සිදු වුණා. ඇය ඉතිරි එළවලු ටිකත් විකුණා දමා කැඩුණු තරාදිය අත රැගෙන දියණිය සමග නිවසට ගියා. ඉතින් ඊට පස්සේ බත්තු යන්න පටන් ගත්තා. ඇගේ සැමියා වන විනෝද් මෙසේ කිව්වා. වෛෂ්ණවී මට සමා වෙන්න. කසාද බැදලා අවුරුදු ගණක් ගියත් මට ඔයාලට ගෑස් ලිපක්වත් අරන් දෙන්න බැරි වුණා. දවසක මම සුව වෙලා නැවත ඇවිදිනවා. විනෝද් මීට පෙර තමාගේම වගාවන් වෙළෙඳ පොළට ගෙන ගොස් විකුණා ජීවත් වූ අයෙක්. නමුත් දිනක් බීමත් තරුණයෙකු හැදූ වේගවත් වාහනයකට ඔහු යටවීම නිසා ඔහුගේ කකුලක් බිඳී ගියා. එදායින් පස්සේ විනෝද් රෝදපුටේ තමයි හිටියේ. නිසි වේලාවට ප්‍රතිකාර හා ඖෂධ ගැනීමට මුදල් නොමැති නිසා ඔහුට තවමත් නැගිට ගැනීමට නම් පුළුවන් වුණේ නැහැ. අම්මේ මම එක දෙයක් අහන්නද? ඇයි ඔයා හැමදාම මේ කුරුල්ලන්ට කෑමයි වතුරයි දෙන්නේ? උන් අපිට නැවත කිසිම දෙයක් දෙන්නේ නැහනේ. පුතේ, අපි කාට හරි උදව්වක් කරන්නේ පෙරලා උදව්වක් බලාපොරොත්තුෙන් නෙවෙයි. මේ කුරුල්ලන්ට බඩගිනි වුණාම අපිට කියන්න බැහැනේ. ඒ නිසා මම උන්ට කෑම දෙන්නේ. වෛෂ්ණවිගේ කුඹුරේ විශාල ගසක් තිබුණා. ඇය දිනපතා එහි එන කුරුල්ලන්ට ආහාර දුන්නා. ඔන්න ඔහම කාලය කිවීගෙන යද්දී තරාදියක් නැති නිසා මිනිස්සු වෛෂ්ණවිගෙන් වැඩිපුර එළවලු ලබා ගත්තා. ඇය ළඟ එළවලු ඉවර වුණත් අතේ මුදල් ඉතුරු වුණේ නම් නැහැ. නිවසේ තත්ත්වය ඉතාම අසීරු වුණා. අම්මේ ඊයේත් හාල්ලක් ගලා අදත් හාල්ලක් ගලා. ගෙදර තිබුණේ හාල් ටිකක් විතරයි. තාත්තට දිය කැඳ හැදුවා. කුරුල්ලන්ටත් රොටි ටිකක් හැදුවා. අම්මේ අපිට කන්න රොටියක් නැතුව ඉද්දී ඔයා කුරුල්ලන්ට රොටි දෙනවා. එහෙම කියන්න එපා පුතේ. මම කුරුල්ලන්ට කෑම දීලා එන්නම්. වෛෂ්ණවී කුඹුරට ගිහිල්ලා කුරුල්ලන්ට කෑම දුන්නා. ඇය ඉතා කනගාටුවෙන් කුරුල්ලන් ඉදිරියේ හැඬුවා. මේ තමයි ඔයාලට දෙන්න පුළුවන් අවසන් කෑම ටික. මගේ පවුල ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඔන්න එකපාරම එක කුරුල්ලෙක් කතා කරන්න පටන් ගත්තා. වෛෂ්ණවී අඬන්න එපා. ඔබ අඬනවා බලන්න අපි කැමති නැහැ. බියටපත් වූ වෛෂ්ණවී ඔන්න බලාගෙන ඉන්නකොටම එක කුරුල්ලෙක් විශාල වෙලා ලස්සන සුරංගනාවියක් බවට පත් වුණා. බය වෙන්න එපා. මම මායාකාරී කුරුල්ලෙක්. ඔබ වසර ගණනාවක් අපිට කෑම දුන්නා. ඔබට කන්න නැති වෙලත් ඔබේ කොටස අපිට දුන්නා. ඒ නිසා අපි ඔබව බඩගින්නේ තියන්නේ නැහැ. මම ඔබේ එක ප්‍රාර්ථනාවක් ඉටු කරන්නම්. ඔබට මොනවද ඕනි? මට ලොකු දෙයක් එපා. මට අලුත් තරාදියක් දෙන්න. එතකොට මට ආයෙත් වැඩ කරන්න පුළුවන්. ඔබ හරිම හොඳ කෙනෙක්. වෙන කෙනෙක් නම් රන් රෙදි ඉල්ලනවා. ඔබ ඉල්ලුවේ තරාදියක් විතරයි. ක්ෂණිකයෙන් ඇය ඉදිරියේ ලස්සන තරාදියක් මැවුණා. වෛෂ්ණවී ඒ රැගෙන නිවසට පැමිණියා.
ඇය තරාදිය පරීක්ෂා කිරීමට අර්තාපල් 4ක් දැම්මා. පුදුමයක් මෙන් අර්තාපල් ගෙඩි 4 අර්තාපල් ගෙඩි 8ක් බවට පත් වුණා. මේක මැජික් තරාදියක්. වෛෂ්ණවි සතුටින් කෑ ගැහුවා. ඇය එම තරාදිය වෙළඳපොළට අරගෙන ගිහිල්ලා එළවලු විකුණා විශාල මුදලක් ඉපැයුවා. ඇය තම දියණියට විශාල මේස විදුලි පංකාවක් අරන් දුන්නා. සැමියාටද අවශ්‍ය සියලුම බෙහෙත් අරන් දුන්නා. ඕනෑම දෙයක් දෙගුණ කරන මෙම තරාදිය නිසා ඔවුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔන්නෝහම මාස කිහිපයක් ගත වුණා. වෛෂ්ණවි අලුත් නිවසක් මිලදී ගත්තා. දියණියව හොඳ පාසලකට ඇතුළත් කළා. විනෝද් දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා තමයි හිටියේ. අපි මේ තරාදියෙන් අපේ ජීවිතේ හදාගත්තා. දැන් අපි මේකෙන් අසරණ මිනිස්සුන්ට උදව් කරමු. ඉතින් ඔන්න ඔහම ඔවුන් සැමදා සතුටින් අනුන්ට උදව් කරමින් ජීවත් වුණා.